ආයිබෝන් අද අපි අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සම්බන්ධ සිදුවීමක් ගැන ලැබුණු ප්‍රවෘත්ති මූලාශ්‍රයක් දිහා බලන්නයි. ඔව් මේක ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමක් ගැන වාර්තාවක්. හරියටම. ඉතින් අපේ අරමුණ තමයි මේ සිද්ධිය ගැන තොරතුරු ටික පැහැදිලි කරගෙන වැදගත් කරුණු මොනවද කියලා හඳුනාගන්න එක. සිද්ධිය වෙලා තියෙන්නේ ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක්. සාමාන්‍ය පුහුණු ගුවන් ගමනකදී මාදුරු ඔර ප්‍රදේශයේදී අනතුරට ලක් වෙලා. ඔව් ඒක තමයි මූලික සිදුවීම. එතකොට තහවුරු වෙලා තියෙන මූලික තොරතුරු ටික බලුවොත් මේක බෙල් 212 යානයක් ගුවන් හමුදාවට අයිති එකක්. අනතුරු වෙලා තියෙන්නේ මාදුරෝය කිට්ටුව. ඔව්. ගමන පටන් අරන් තියෙන්නේ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කන්දවරෙන්. ඒක සාමාන්‍ය පුහුණු ගමනක් කියලායි කියන්නේ. ඔව් ඒක වැදගත් පුහුණු ගමනක් කියන එක. ඉතින් මොකක් හරි අකරතෙබ්බක් වෙලා යානය බිමට ඇවිත් තියෙනවා. මේ බෙල් 212 කියන්නේ ගුවන් හමුදාවේ සෑහෙන කාලයක් තිස්සේ දකින්න යාන වර්ගයක් නේද? ඔව්. බෙල් 212 කියන්නේ ඇත්තටම ලෝකෙ වගේම අපේ ගුවන් හමුදාවත් බහුකාර්ය ප්‍රවාහන වැඩවලට වෙනත් මෙහියුම් වලට එහෙම ගොඩක් කාලයක් තිස්සේ පාවිච්චි කරන හොඳට ඔප්පු වෙච්ච යාන වර්ගයක්. හැබැයි ඉතින් මේ සිද්ධියේදී අර අපිට අහන්න ලැබෙන සැනසිලිදායකම කාරණේ තමයි නියමුවන් ගැන නේද? හරියටම. යානේ හිටපු නියමුවන් දෙදෙනාව කිසිම හානියක් නැතුව ආරක්ෂිතව යානින් එළියට අවිත් ඉන්නවා. ඒක නම් ඇත්තටම හොඳ ආරංචියක්. ඔව් ගුවන් හමුදා ප්‍රකාශකතුමාත් ඒක තහවුරු කරලා තියෙනවා නිල වශයෙන්ම. ඒක තමයි වැදගත්ම දේ ජීවිත බේරිලා තියෙන එක. හැබැයි ඉතින් ඒ සැනසීමත් එක්කම පොඩි ප්‍රශ්නයක්වත් මතුවෙනව නේද? සාමාන්‍ය පුහුණු ගුවන් ගමනක්නේ. එහෙම එකකදී ඇයි මෙහෙම අනතුරක් උනේ? අර මුලාශ්‍රයේ මුකුත් කියනවද හේතුව ගැන? පොඩි හරි ඉඟියක්. නෑ දැනට ඒ ගැන පැහැදිලිව මුකුත් කියන්නේ නෑ. එයාලා කියන්නේ අනතුරට අර නිශ්චිත හේතුව තාම හොයාගෙන නෑ කියලයි. හරි. ඉතින් ඒ හේතුව හරියටම හොයාගන්න තමයි. ඒ කියන්නේ මේක යාන්ත්‍රික දෝෂයක්ද? නැත්තම් වෙන මොකක් හරි දෙයක්ද? පරිසර තත්ත්වයක්ද? නැත්තම් ක්‍රියාපටිපාටි අවුලක්ද? ඔය වගේ දේවල් බලන්න තමයි දැන් විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් දාලා තියෙන්නේ. එතකොට මේ වගේ පරීක්ෂණයක් කියන්නේ සෑහෙන්න ගැඹුරු එකක් වෙන්නේ නැති නේද? ඔව් අනිවාර්යයෙන්ම ගුවන් අනතුරක් ගැන පරීක්ෂණයක් කියන්නේ ගොඩක් සවිස්තරාත්මක දෙයක්. මොනවද ඒකෙදි සාමාන්‍යයෙන් බලන්නේ? විශේෂයෙන් මේ පුහුණු ගමනක් නිසා ඒක බලපානවද? ඔව් ඒක අනිවාර්යයෙන්ම බලපානවා. පරීක්ෂණයේදී බලනවා යානයේ අර තාක්ෂණික තත්වය නඩත්තු කරපු හැටි, ඒ කියන්නේ අර නඩත්තු වාර්තා එහෙම. ඊට පස්සේ අර ෆ්ලයිට් ඩේටා රෙකෝඩ් එකේ තියෙන දත්ත කළු පෙට්ටිය කියන්නේ. ඔව් කළු පෙට්ටිය. අර කොක්පිට් වොයිස් රෙකෝඩ් එක, ඒ කියන්නේ නියමුවන්ගේ කතා බහ පටිගත වෙච්ච එක, එදා කාලගුලය කොහොමද තිබ්බේ, නියමුව අනුගමනය කරපු පියවර මොනවද, ඔය වගේ ගොඩක් දේවල්. මේක පුහුණු ගමනක් නිසා අර පුහුණු වැඩසටහන ගැනත් බලයි. එදා කරන්න හිටපු අභ්‍යාස මොනවද වගේ දේවල්. හරියටම එදා මොනවද කරන්න හිටියේ, නියමුවන්ගේ පළපුරුද්ද කොහොමද, යාළගේ පුහුණුව, ඔය ඔක්කොම බලයි. මොකද මේ බෙල් 212 වගේ හුඟක් වෙලාවට විශ්වාසදායකයි කියලා හිතන යානයක් සාමාන්‍ය ගමනකදී වටිනව නම් ඒක ඇයි කියලා තීරුම් ගන්න එක හරිම වැදගත්. ඒක ඇත්ත. අනාගතයටත් එක්ක. ඔව් අනාගත ආරක්ෂාවට. එහෙනම් අපි මේ කතා කරපු ටික සාරාංශයක් වගේ ගත්තොත් ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටරයක් පුහුණු ගමනකදී මාදුරුවේ ප්‍රදේශයේදී අනතුරටපත් වුණා. ඔව්. හැබැයි වාසනාවකට නියමුවන් දෙන්න නිරුපද්‍රටයි. ඒක තමයි වැදගත්ම දේ. අනතුරේ හේතුව තාම හරියටම දන්නේ නැහැ. ඒකට පරීක්ෂණයක් පටන් අරන් තියෙනවා. ඔව් පුළුල් පරීක්ෂණයක්. හරි. ඉතින් අවසාන වශයෙන් අපි පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කරමු නම් මේක සාමාන්‍ය පුහුණු ගමනක් වෙලා වුණේ කිරි වැදගත්. ඔව්. එතකොට මේ පරීක්ෂණයෙන් එළියට එන කරුණු වලින් අනාගතයේදී ගුවන් හමුදාවේ අර පුහුණු ක්‍රමවේදවලට හරි යාන නඩත්තු කරන විදිහවලට හරි යම් වෙනසක් වැඩිදුණුවක් කරන්න ඉඩ තියෙයිද? ඒ කියන්නේ මේ වගේ දේවල් ආයේ නොවෙන්න ගන්න පුළුවන් පාඩම් මොනවද කියන එක. හරියටම. ඒ කියන්නේ මොන වගේ ආලෝකයක් මේ පරීක්ෂණයෙන් ලැබෙයිද කියන එක ගැන අපි ඉදිරියට තව දාන්නේ නිමු. ඒක හඳ මුදමක්. එහෙනම් අදට අපි මෙතනින් නවතිමු.